හරි දරුවනේ එහෙනම් අපි ආරම්භ කරමු දැන් අපේ පේපර් ක්ලාස් එකේ ඊළඟ ඩිස්කෂන් එක 2019 ඕල් සිලබස් එක අපි කලින් ඉවර කරලා තියෙන්නේ. ඒතකොට අපිට දැන් අද සාකච්ඡා කරන්න තියෙන්නේ 2019 නිව් සිලබස් එකේ ආපු ප්‍රශ්න ටික ගැන. හරිද? 2019 නිව් සිලබස් එකේ. අපි ඉස්සෙල්ලා MCQ වලට යන් MCQ වල උත්තර ටික බලමු. හරිද? එතකොට පළවෙනි MCQ එක බලන්න 2019. ඔයාගේ මේ අපි කතා කරමු කියන්නේ පාස් පේපර් ඩිස්කෂන් එක අපේ මේ පාස් පේපර් ඩිස්කෂන් ටික තියෙන්නේ ඉල්ලුම සැපයුම සමතුලිත නම්‍යතා රජ්‍ය මැදිහත් වීම කියන කොටස් වලින්. ඒතකොට ඊට සම්බන්ධ දේවල් තමයි මම මේ කලින් ඔයාට ලියන්න නියම කරලා ඊට පස්සේ මාකින් එකක් දාලා මේකේ ඩිස්කෂන් එක තමයි මේ එක එක අවුරුද්ද වෙන වෙනම අපි කරගෙන යන්නේ. එතකොට බහුවර්ණ වල බලන්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 2019 වෙනි සිලබස් එකේ පළවෙනි ප්‍රශ්නය. ඒ කියන්නේ මේ ඉල්ලුම කොටස් වලින් ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්නය. X භාණ්ඩයේ මිල වෙනස් වීමක ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක පහත වගුව පෙන්눔 කරයි. ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක නිවැරදි සංයෝජන නිරූපණය කරන්නේ පහ සඳහන් කවරක්ද? X භාණ්ඩයේ මිල X භාණ්ඩයේ ස්වරූපය ඉස්සලා දීලා තියෙනවා. බාල සහ සාමාන්‍ය භාණ්ඩ මිල වෙනස් වීම ආදායම් ප්‍රතිවිපාක ඔස්සේ ඉල්ලුම් කරන ප්‍රමාණයට මොකද කරන්නේ? ආදායම් ප්‍රතිවිපාක ඔස්සේ ඉල්ලුම් කරන ප්‍රමාණයට මොකද කරන්නේ කියලා. එතකොට බාල භාණ්ඩයක් නම් මිල වෙනස් වීම මිල පහළ යගියොත් ආදේශන ප්‍රතිවිපාක මගින් මිල පහළ යද්දී බාල භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්නේ නැහැ. ඒකෙන්ද වැරදි එක. දෙවෙනි එකේදී බාල භාණ්ඩයක මිල ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මිල ඉහළද ආදායම් ප්‍රතිවිපාකයත් අඩු වෙන්න පුළුවන්. ඒක හරි. බාල භාණ්ඩයක එහෙම වෙන්න පුළුවන්. මිල ඉහළ යද්දී ඉල්ලුම් නිතර අනුකූල ඇසිරීමක් එන්න පුළුවන් ඕන. බාල භාණ්ඩයක් ඊළඟට ඉල්ලුම් මිල ඉහළ යයි ඉල්ලුම් ප්‍රමාණය ආදේශන ප්‍රතිවිපාකයෙන් වැඩි කරන්නේ නැහැ කොහොමත්. ඒක වැරදි එකකින්ද කොහොමද? සාමාන්‍ය භාණ්ඩක මිල පහදදී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ ප්‍රතිවිපාක දෙකමකින්ම ඉල්ලුම් ප්‍රමාණය වැඩි වේ කියන එක හරි. මිල පහළ යයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරනවා දෙකෙන්ම. සාමාන්‍ය භාණ්ඩයක මිල ඉහළ යද්දී ඉල්ලුම් වැඩි වේ කියන එක වැරදි. ඒතර උත්තරේ වඩා නිවැරදි එක විතර අපිට ගන්න වෙන්නේ මේ තියෙන එකෙන් 4 හෝ අපිට හරි පැහැදිලි 4 හෝ 2 තමයි මෙතන තියෙන උත්තර වලින් වඩා නිවැරදි වෙන්නේ නේ. ඒතකොට දැන් ඔතනදී බාල භාණ්ඩයක් සම්බන්ධයෙන් මිල ඉහළ යද්දී ඉල්ලුම් ආදේශන ප්‍රතිවිපාක ඔස්සේ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා. හැබැයි බාල භාණ්ඩයක ඔයා දන්නවා ආදායම් ප්‍රතිවිපාකයේ ඔස්සේදී ඒක වැරද්දක් තියෙනවා දෙවෙනි එකේදී. මොකද ආදායම් ප්‍රතිවිපාක ඔස්සේ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්නේ නැහැ. බාල භාණ්ඩයකදී වැඩි කරනවා මිල ඉහළ යද්දී නේ. එහෙනම් උත්තරේ 4 වඩා නිවැරදි උත්තරේ 4 විදියට තමයි එන්න ඕනේ. ඒක හරි. එකට එන්න ඕනේ උත්තරාංක 4. ඊළඟට දෙවෙනි එකට බලමු. දෙවෙනි කොටස බලන්න. භාණ්ඩයක සැපයුම් වක්‍රය වමට විතැන් කරන්නේ පහ සඳහන් කවරක් මගින්ද කියලා අහන්නේ. සැපයුම් වක්‍රය වමට විතැන් කරන්නේ මේ තියෙන තොරතුරු අනුව නම් සැපයුම් වක්‍රය වමට කියන්නේ අඩු වෙන්නනේ. එක උත්තරේ වෙන්න ඕන. දෙකට එක එන්න ඕන උත්තරේ. බලන්න. දෙකට උත්තරාංක එක එන්න ඕන. ඊළඟට තුන්වෙනි බහුවර්ණය බලන්න. කිසි ආදායම් වැඩි වෙන විට පොදු ප්‍රවාහන සේවය සඳහා ඉල්ලුම අඩු වෙනවා. පොදු ප්‍රවාහන සේවය කියන්නේ එනං ඒකට බාල භාණ්ඩයක්. එක උත්තරේ. ඒ වාරි සරලයි. දෙකටත් එක තුනටත් එක. ඊළඟට x නැමැති භාණ්ඩ සඳ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය පහත රූප සටහන පෙන්눔 කරයි. වෙළඳපොළ සමතුලිත ප්‍රමාණය a ලක්ෂයේ සිට b ලක්ෂය කරා වෙනස් වීමට බොහෝ දුරට හේතු විය හැක්කේ. a සිට b දක්වා වෙනස් වෙන්න නම් නිෂ්පාදන පිරිවැය පහළ යාමක් වුණා නම් අතර සැපයුම් වක්‍රය දකුණට යතන්නේද ওই ලක්ෂය a සිට b දක්වා ගමන් කරන්න වෙන්න පුළුවන්. හතරට එන්න ඕනේ උත්තරේ 4. හතරට උත්තරේ 4 එන්න ඕනේ. right. ඊළඟට 5 බලන්න 5 භාණ්ඩ ඒකකයක් සඳහා රුපියල් 100ක සමතුලිත මිලක් පවතින කල්පිත තරංකාරී වෙළඳපොළක් උපකල්පනය කරන්න. රුපියල් 100 සමතුලිත මිල දැනට තියෙනවා. හරිද? ඒතකොට 4ට උත්තරය ආවේ හරිනේ 4. ඊට 5 දැන් යන්නේ. සමතුලිත මිල 100යි. දැන් වෙළඳපොළ සැපයුම් වක්‍රය සෑම මිලකදීම නම්‍ය තත්ත්වයට සිට සෑම මිල අනම්‍ය තත්ත්වයක් කරා වෙනස් වන බවත් ඒදී වෙළඳපොළ සමතුලිත මිල නොවෙනස්ව පවතින බව සලකන්න. මේ වෙනස පාරිභෝගික නිෂ්පාදනයට තිබුණ බලපෑම. දැන් ඕකටදී පොඩ්ඩක් ප්ලස් තාරයක් ඇඳලා බලන්න වෙනවා උතනදී. මෙතෙන්ට මිල මේ පැත්තට ප්‍රමාණය ගත්තොත් නේද? එතන බිඳුවයි. එතකොට සැපයුම් වක්‍ර සෑම මිලකදීම නම්‍ය තත්ත්වයක සිට අනම්‍ය තත්ත්වයක්ද වෙනස් වෙනවා. එහෙනම් නම්‍ය කියන්නේ මෙහෙමනේ තියෙන්නේ නැත්තේ. ඉල්ලුම මොහොම තිබ්බා කියන්නේ. මෙතන තමයි මිල 100 තියෙන්නේ නැත්තේ.
නම්ම්‍ය තත්ත්වයේ සිට අනම්ම්‍ය තත්ත්වයක් දක්වා කිව්වම මෙහෙම එන්න එපේ. හිතමුකෝ මෙහෙම. එතකොට මිල 50ක් වුණා කියලා. එතකොට වෙනස පාර්භගත නිෂ්පාදන අතර. ඒතර පාර්භගත රික්තේ කලින් තිබ්බේ මේ කොටසනේ. නේද? ඒකත් කලින් මේ කොටසනේ තිබිලා තියෙන පාර්භගත රික්තේ. මේ කොටස. ඊට පස්සේ පාර්භගත රික්තේ මේ කොටස බවට පත් වෙනවනේ. ඒතර ලොකු වෙලා පාර්භගත රික්තේ. නිෂ්පාදන අතර රික්තේ කලින් මේ කොටස. සැපින් වෙන්නවට පස්සේ නිෂ්පාදන අතර රික්තේ ඉන්නේ මේ කොටස. දෙකම වැඩි වෙලා තියෙනනේ. දෙකම වැඩි වෙලා. නේද? බැලුමට පේන්නේ නම්ම්‍ය තත්ත්වය සිට අනම්ම්‍ය තත්ත්වයක් දක්වා වෙනස් වෙනවා. සමතුලිත මිල නොවෙනස්ව පවතිනවා. මිල වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේකේ වෙනස් කරන්න ඕන අපි මිල වෙනස් වෙන්නේ නැත්තම් මෙතන සමතුලිතේ ඉන්නේ නැහැ නේද? එනෝගේ වෙනසක් තියෙනවන්නේ. අන්න ඒක හිතද්දී එතන හදා ගන්න ඕන හරියට. එතනදී කියනවනේ මිල වෙනස් වෙන්නේ නැහැ කියලා නේ. මිල වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට ඔකෙදී අපිට කරන්න වෙන්නේ මෙහෙමයි. මේ පැත්තට p මෙතන බිඳුවයි මේ පැත්තට q. හරිනේ? එතකොට මෙන්න සැපයුම මෙන්න ඉල්ලුම. එතන මේකනේ දැනට තියෙන සමතුලිත මිල 100යි. ප්‍රමාණය 10 කියලා ගමුකෝ. එතකොට නම්ම්‍ය තත්ත්වයක සිට අනම්ම්‍ය තත්ත්වයක් දක්වා වෙනස් වෙනවා මෙන්න මෙහෙම. එතකොට මිල වෙනස් වෙන්නේ නැති වෙන්න නම් අලුත් මිල තියෙන්න නම් මෙතන 100යි. අනම්ම්‍ය තත්ත්වය දක්වා කියන්නේ මෙතෙන්ටනේ S1නේ. එතකොට ඒත් සමතුලිත මිල වෙනස් වෙන්නේ නැත්නම් ඉල්ලුමත් වැඩි වෙන්න පේ ගානින්. එතකොට නෙම් වෙන්නේ නේ. එතකොට මේ තියෙන කලින් පාරබුක අතරික්ත සමතුලිතයේදී මේ තියෙන්නේ නිෂ්පාදන අතරික්ත. මේ පාරබුක අතරික්ත මේ තියෙන නිෂ්පාදන අතරික්ත. ඊළඟට දැන් මේක කියන එකත් එක පාර්භක අතිරික්ත නිෂ්පාදන ප්‍රතිවිපාක. මේ වෙනස පාර්භක අතිරික්තය සහ නිෂ්පාදන අතිරික්ත මත ඇති කරන ප්‍රතිවිපාක. ඒතොර මේ දැන් මෙහෙම වැඩි වුණාම සමතුලිත මිල නොවෙනස්ව පවතී කියලානේ කියන්නේ. වෙනදපොළ සමතුලිත මිල නොවෙනස්ව පවතින බව සලකන්න. එතකොට පාර්භක අතිරික්තය නම් පැහැදිලිව පේනවා මේ ගානට වැඩි වෙනවා. නේ? නිෂ්පාදන අතිරික්තය එතකොට මේ ගාන තිබ්බක මේ ගානට වැඩි වෙනවා. එතකොට මොකද්ද අපිට කියන්න වෙන්නේ මේ උත්තර සම්බන්ධයෙන්? බලන්න. ඒ අනුව උත්තරයක් විතර ගන්න පුළුවන් අපිට පස්වෙනි එකට 3. නේ? මොකද්ද පස්වෙනි එකට උත්තරේ 3 වෙන්නේ? පාර්භක අතිරික්තය නොවෙනස් වේ. නිෂ්පාදන අතිරික්තය වැඩි වේ. එතකොට අපිට දැන් මෙතන හිතන්න වෙලා තියෙන්නේ කොයි වගේද උත්තරය යනවා ඈ. ඒකට සංකීර්ණ හිතන එක. බලන්න. උත්තරය යනවා හිතන්න තියෙන්නේ මේකෙදි ඉල්ලුම සැපයුම ගැන විශේෂ දෙයක් හිතන්න ඕන. මේකෙදි ඉල්ලුම පූර්ණ නම්‍යාකාර ඉල්ලුමක් විතර පවතී කියලා හිතලා තමයි මේ ප්‍රශ්නේ හිතන්න නැත්නම් එන්නේ නැහැ උත්තර හරියට. කියන්නේ මෙන්න මෙහෙම. මිල බිඳුවයි මේ පැත්තේ ප්‍රමාණය. මෙන්න මෙහෙම ඉල්ලුමක් තියෙයි කියලා හිතන්න ඕන. මේ මිල 100නේ. එතෙන් දෙද්දිත් මිල 100යි. මිල වෙනස් වෙලා නැහැ නේ. දර පාර්භක අතිරික්තයේ වෙනසක් නැහැ. නොවෙනස් පොත නිෂ්පාදන අතිරික්තය වැඩි වෙලා තියෙනවා. හරි නේද කොට? රයිට්. ඒක හරි. 6 බලන්න. 6 වෙනි එක. 6 වෙනි කොටස බලන්න. 6 වෙනි එක බලන්න. සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර පහත රූප සටහන පෙන්වුම් කරයි. මම දීලා තියෙනවා සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වෙළඳපොළ සමතුලිත වෙන P සිට P1
P1 සිට P2 දක්වා ඉහළ යා හැක්කේ මොකක් නිසාද? වෙන්න පුළුවන් දේ මිල P2 දක්වා වැඩි වෙන්න පුළුවන්. එකක් තමයි මෙතන මේ අපිට තියෙන තොරතුරු අනුව මේක බලන්න වෙන්නේ. එක්ක ඉල්ලුම වැඩි වෙන්න ඕන. නැත්නම් සැපයුම අඩු වෙන්න එපා. ඒත් පාරිභෝගික ආදායම ඉහළ යන විට සාමාන්‍ය භාණ්ඩයක් සඳහා ඉඳලා ආදායම ඉහළ යන විට කියන එක හරි. ඒතොර 6ට 1 වෙන්න පුළුවන්. 6ට 1 උත්තරය අනිවාර්යයි. අනිත් ඒවා ගෙදි වෙන බලපෑම් වැරදි. 7 බලන්න. 7. ඒතොර හරින 6ට 5ට ආවේ කීයද? 4 6ට 1. ඊළඟ වන්න පුතේ 7 පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ඒ සිසුන්ට අන්තර්ජාල සේවාව ආරම්භයේදී ගාස්තු අය කිරීමකින් තොරව ලබා දෙනු ලැබුවේ යයි උපකල්පනය කරන්නලු. පසුව අන්තර්ජාල සේවාව භාවිතා කරන අයෙකුගෙන් පැයකට රුපියල් 100 බැගින් ගාස්තුවක් අය කිරීමට තීරණය කරලා තියෙනවා. අහිමි වූ පාරිභෝගික අතිරික්තය වෙන්නේ එතකොට නේ. අහිමි වූ පාරිභෝගික අතිරික්තය කියද්දී ඔකේ ගන්න වෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලිනේ අනිවාර්යෙන්. අහිමි වූ පාරිභෝගික අතිරික්තය ප්‍රමාණය ප්‍රස්තාරයෙන් ටක් ගාලා ගන්න පුළුවන්. එතකොට 7 වෙනි ප්‍රශ්නය අහිමි වූ පාරිභෝගික අතිරික්ත ප්‍රමාණය ගද්දී මෙතන තියෙන්නේ 150යිනේ. මෙතන තියෙන්නේ 100යි. මෙතන තියෙන ප්‍රමාණය ගත්තම 200යි. මෙතනින් 600යි. එතකොට පළමු අවස්ථාවේදී පාරිභෝගික අතිරික්ත මේ ගාස්තුවයි කියන තොරතුරු ඔහොම තියෙන්නේ. ඊට පස්සේ මේ දක්වා 100ක් දක්වා මේ ගන්න වෙනවා. එතකොට මේ ක්‍රමෙන් තමයි අඩු වෙලා තියෙන්නේ. මේක ත්‍රිපිසියමන්නේ. එතකොට මෙතන 200යි 200යි 600යි. සමාන්තර පාද දෙකේමනේ. නේ? එතකොට 200 ධන 600යි. ඒ අතර පළල ගුණ කරනවා. 100යි පළල. බෙදනවා දෙකේ. එතකොට පාරිභෝගික අතිරික්තය වෙනස් වෙන්නේ. එතකොට මෙතන 800නේ. 800යි මෙතන 400යි. එතකොට 40000යි. 40000කින් අඩු වෙන්න ඕන. උත්තරේ 3 4ට 3 එන්නේ. 4ට 3. හරිනේ? ඊළඟ පුතේ 8 වෙනි ප්‍රශ්නේ බලන්න. 8 වෙනි ප්‍රශ්නය. ඒකක බද්දේ ප්‍රමාණය සහ බද්දට පසු වෙනස් මිල වෙනස් වූ ප්‍රමාණය. දැන් මේකෙදි මේ පූර්ණ නම්යනේ ඉල්ලුම් ස්වභාවය මේක ඉල්ලුම් ලේඛනය බලපුවම හරි පැහැදිලිව පේන පූර්ණ නම්ය කියලා නේ. එතකොට දැන් මේක කරගෙන යද්දී හතනේ 7 වෙනි එකට ආවේ කීය 3 දැන් 8 8ේදී මම මේක ප්‍රස්තාරයක් විතර ගන්නවා ලේඛනයේ තියෙන තොරතුරු වාට තේරුම් කරලා දෙන්න ලේසි වෙන්න. එතකොට ඉල්ලුම් වක්‍රය මෙහෙමනේ තියෙන්නේ. ඉල්ලුම් වක්‍රය කොහොමයි තියෙන්නේ? එතකොට බද්දට පෙර සැපීම ගත්තොත් මෙන්න මෙතන තියෙන්නේ මිල 75යි ප්‍රමාණය 650යි. ඊනට බද්දට පසු ගත්තොත් එහෙම බද්දට පසු ගත්තොත් සැපීම වක්‍රම එහෙම වමට විතරන වෙනවනේ. එතකොට මෙතන අලුත් මිල එන්න ඕනේ ප්‍රමාණය එන්න ඕනේ 650නේ 650 තියෙන බද්දට පසු සැපීම ප්‍රමාණය 650 තියෙන මිල 85ට. එතන මිල 85යි එතකොට. ඒක පේනවනේ හරියට. සමුද්‍රයේ බද්දට පස්සේ 85යි. බද්දට කලින් තිබ්බේ 75යි. එතකොට මිල 10කින් වැඩි වෙලානේ. පූර්ණ නමය මිල වැඩිවීම සම්පූර්ණයෙන් දරන්නේ පාරිභෝගිකය. නම් මේකේ බද්දත් 10යි. බද්දත් 10යි එහෙම නෙවෙයි. රුපියල් 10ක
මිල වෙනස. බද්ද රුපියල් 10ක් සහ මිල වෙනස රුපියල් 10කි. උත්තරේ 2. 8ට 2. ඊළඟ 9. 9 බලන්න. කෘෂිකාර්මික භාණ්ඩයක් සඳහා පවතින තරංකාරී වෙළඳපොළක් පහත රූප සටහන පෙන්වු කරයි. රජයේ මෙම භාණ්ඩයේ නිෂ්පාදකයින්ට ඒකක සහනාධාරයක් ලබා දේ නම් නිෂ්පාදකයන් සහ පාරිභෝගික අතර ආර්ථික අතිරික්තය කෙසේ බෙදී යනු ඇද්ද? සහනාධාරයක් දුන්නොත් එහෙම සැපීම වැඩි වෙනවනේ. සැපීම වැඩි වෙනවා. ඒ සැපීම වැඩි වීමත් එක්ක ආර්ථික අතිරික්තයෙන් දැන් ඔය තියෙන තත්ත්වයක් එක්ක බැලුවොත් වැඩි කොටසක් එන්නේ ආර්ථික අතිරික්තයෙන්. එතකොට ආර්ථික අතිරික්ත වැඩි කොටසක් ලැබෙන්නේ නිෂ්පාදකින් වෙත. උත්තරේ 2 9ට 2 එන්න ඕනේ. මේ ප්‍රස්තාවය ඇඳලා බලුණා හරි පැහැදිලිව ඒකෙම සැපියුම් වක්‍රටියක් දකුණු නිතන් කළ බලුණා මට තේරෙයි. 10 සඵල අවම මිලක් නියම කළ විට. සඵල අවම මිලක් නියම කළ විට පාරිභෝගික අතිරික්තය අඩු වන අතර නිෂ්පාදන අතිරික්තය වැඩි වේ. ඒ කියන්නේ එහෙම හිතන්න පුළුවන් අපිට. 10ට 4. මොකද අපි හිතන්නේ මෙතනදී අවම මිලක් එක අතිරික්ත තොග ප්‍රතිපත්තිය ඌණ පූර්ණය කියන එක විශේෂයෙන් හිතන්නේ. අපි හිතනවා අතිරික්ත තොග ප්‍රතිපත්තියක්ම ක්‍රියාත්මක වෙයි නැත්නම් අසඵල කිව්වම ඒක අනිවාර්ය මිලාදාර ප්‍රතිපත්තිය තියන් හිතන්න එපේ. දොර එහෙමයි එන්නේ උත්තර ටික බලන්න පුතේ. කොහොමයි බහුවර්ණ ටික 2019 නිව් සිලබස් එකේ ඈ. හරිනේ. විශේෂයෙන් මම සාකච්ඡා කරා පැහැදිලි කරලා දුන්නා. දැන් අපි රචනා ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිබ්බයි අවුරුද්දේ. මාකින් එක ලියලා තියෙනද මම මාකින් එක ලියවන්න නෙවෙයි වෙලාව යන්නේ. ඔයාලට මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න උත්තර ලියපු විදිහ. එතකොට පළවෙනි සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වෙන වෙළඳපොළ ඉල්ලුම කරේ බලපාන සාධකනේ. එතකොට ඉල්ලුම කරේ බලපාන සාධක 7ක් තියෙනනේ. සාධක 7න් ඕනෑම දෙකක් ලියුණා හරි. එතකොට ඒක හරි පැහැදිලිනේ. මලකු සංකීර්ණ දෙයක් නෙවෙයි. මාකින් එකේ තියෙන විදිහටම ඉල්ලුම කරේ බලපාන සාධක 7ක් අපි දන්නවා. ඒ 7න් ඕනෑම දෙකක් ලියුවනම් හරි. ඉතින් දෙකක් නෙමෙයි කරුණු දෙකයිනේ. ඔව් කරුණු දෙකක් තිබ්බනම් ප්‍රමාණවත්. මාකින් එකේ තියෙන එහෙම. B කොටස. සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ බැසීමක් එම්බාන සඳහා ඉල්ලුම් වැඩි නොකරන්නේ ඇයිද පැහැදිලි කරන්න. දැන් අපි දන්නවා භාණ්ඩයක මිල පහළ බැටීම ඉල්ලුම නෙමෙයි වැඩි කරන්නේ ඉල්ලුම් ප්‍රමාණයයි වැඩි කරන්නේ. ඉල්ලුම වැඩි වෙන්න නම් වෙන්න ඕනේ මිල හැර අනෙකුත් සාධක වෙනස් වෙන්න ඕනේ ඉල්ලුම ධෛර්යමත් වන ආකාරයට. ඔන්නෝක තමයි පැහැදිලි කරන්න ඕනේ. පැහැදිලි කිරීම ඇතුළේ. තේරෙනවනේ? ඒතර උත්තර ලියලා තියෙන්නේ එහෙමයි. දෙවෙනි එක බලන්න එකේ කොටස් දෙකක් තිබ්බා. දෙවෙනි එක භාණ්ඩයක මිල ඉහළ නගින්න එම් භාණ්ඩ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වන්නේ ඇයිද පැහැදිලි කරන්න. ලකුණු 4යි. දැන් මෙතන තියෙන්නේ ආදේශන සහ ආදායම් ප්‍රතිවිපාක සම්බන්ධය. මොකද භාණ්ඩයක මිල ඉහළ නගිනට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්නේ ඉල්ලුම් නීතියට අනුව. ඒතර ඉල්ලුම් නීතියේදී කියන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතිනවා කියන එක. එතකොට උතනදී ආදේශන ප්‍රතිවිපාක සහ ආදායම් ප්‍රතිවිපාක ක්‍රියා අර්ථ දැක්වීම සහ ඒ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා දෙන්න ඕනේ. තේරෙනව නේද? උත්තරේ තියෙන්නේ එහෙමයි ඈ. ඊළඟට තුන්වෙනි එකේදී සමතුලිතයේදී ආර්ථික අතිරික්තය ඒක හරි සාමාන්‍ය දෙයක් නේ. සාමාන්‍ය දෙයක් මොකද සමතුලිතය ඉල්ලුම සැපීම සමාන කළ සමතුලිතය හොයාගන්න. ඒක හොයන දීද ඔක්කොම දාලා තියෙනවනේ. මේකෙන් 10 හදලා හද පෙන්නන්න යන්නේ නැත්තේ. හරි සරලයි ඒක. ඉල්ලුම සැපීම ඔක්කොම සමාන කරලා ඉස්සලා සමතුලිතය හදාගන්න. සමතුලිත මිලයි ප්‍රමාණය හොයාගෙන ප්‍රස්තාරය ගහ ගන්න ඕන අනිවාර්යයෙන්. ප්‍රස්තාරය ගහගත්තේ නැත්නම් ඔයාලට ඔක හදන්න නැද්දි අමාරු වෙනවා. ඊළඟට ප්‍රස්තාරය ඇඳගත්තට පස්සේ පාරිභෝගික අතිරික්ත වෙන්නේ ඉහළ කොටසනේ. ඉහළ ත්‍රිකෝණයේ වර්ගඵලය පාරිභෝගික අතිරික්තය, පහළ ත්‍රිකෝණයේ වර්ගඵලය නිෂ්පාදන අතිරික්තය කියලා ගන්න. එතකොට ඒ ටික සම්පූර්ණයි. පැහැදිලිද? ප්‍රස්තාර හරහාම හදන්න යන්නේ එතකොට ලේසි ඈ. වරදින්නේ නැහැ. ලකුණු 4ක් තියෙනවා. right. ඊළඟට සැපයීම මිල නම්‍යතාවය කෙරෙහි බලපාන සාධක සැකෙමින් කෙටියෙන් විස්තර කරන්න. සාධක 4ක් නම් කරා නම් හරි. එහෙම නැත්නම් සාධක දෙයක් කරන් ඔකේ දාලා තියෙන විදිහට විස්තරාත්මක පැහැදිලි කරා නම් හරි. ඒතර අපි දන්නවනේ මේ කර්මාන්ත අතර සම්පස්සංචලනය කිරීමේ හැකියාව ඊළඟට සැපයුම් තිරණ ක්‍රියාත්මක කිරීමට ගත වන කාලය තොග පවත්වා ගැනීමේ හැකියාව අතිරේක නිෂ්පාදන ධාරිතාවක් පවතිද නැද්ද යනවා වගේ අන්න ඔය වගේ සාධක තියෙනවනේ. එක්ක 4ක් නම් කරන්න නැත්නම් 2ක් කරන් සැපයුම අනම්‍ය නම්‍ය වෙන්නේ ඒක බලපාන ආකාරය පැහැදිලි කරන්න. හොඳම දේ ඉතින් 4ක් නම් කළා නිකයි. ඊළඟට පස්වෙනි එකේදී දීලා තිබ්බේ දරුවනේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය තොරතුරු දීලා ආදායම් ඉල්ලුම් නම්‍යතාවය හදන්නයි දීලා තිබුණේ. බලන්න මාකින් එකේ දාලා තියෙන ඔක්කොම. මම එකයි මේ ගණන් හදා ඉන්නේ කියේ නැත්තේ. මාකින් එකේ පිළිවෙලට හදලා දාලා තියෙනවා. හරි සරල ප්‍රශ්න ටිකක් ඔය තිබ්බේ.
එතකොට බලන්න ඒකේ ආදායම් නම්‍යතාවයේදී එතන තොරතුරු දීලා තිනවා. එතනදී අපි ආදායම් නම්‍යතාවය බලද්දී වට පේන්න ඕනේ මාසික ආදායම 35 ඉඳන් 45000 දක්වානේ. ඒ ආදායමේ වෙනස් වීම ප්‍රමාණාත්මක වෙනස් වීමක්. සුළු වෙනස් වීමක් නෙවෙයි. පැහැදිලිද? ඒ ආදායම වෙනස් වීම ප්‍රමාණාත්මක සැලකිය යුතු වෙනස් වීමක්. එහෙම ප්‍රමාණාත්මක සැලකිය යුතු වෙනස් වීමක් තියෙන නිසා එතනදී ඒක පොඩ්ඩක් ඔයා සලකන්න ඕනේ මොකද්ද ක්‍රමය කියන එක. ඒතර සාමාන්‍යයෙන් මේ දත්ත පද්ධතියේ තොරතුරු ටික ප්‍රමාණාත්මක වෙනස් නම් හොඳ ඡාප පදනම් මත හදන එක. ඡාප පදනම් මත. කියන ඡාප නම්‍යතා ක්‍රමයට මේක හදවුවා නම් වැඩේ හොඳයි. ඡාප නම්‍යතා ක්‍රමයෙන් හදන එක තමයි වැඩේ හොඳ. සූත්‍රය එතකොට අපි සූත්‍රය ලියා ගද්දි ගන්න ඕනේ ඡාප නම්‍යතා ක්‍රමයේදී කොහමද? අපි ඒක සාමාන්‍ය අපි ඡාප නම්‍යතාවය ඉගෙන ගන්න පුතා මිල නම්‍යතාවය සැපයුම් නම්‍ය මිල ඉල්ලුම් නම්‍යතාවය මිල සැපයුම් නම්‍යතාවය. හැබැයි මේකට ආදේශ කරගන්න පුළුවන්. ඒතර මෙතනදී වා ගන්න YED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y වාරයක් Y1 ධන Y2 QD1 ධන QD2 කියලා. ඒතර මෙතෙන්ට දා ගන්න ඕනවා තොරතුරු ගත්තම ඩෙල්ටා QD ඉල්ලුම් ප්‍රමාණය වෙනස තියෙන්නේ 10යිනේ. ඍණ දාලා ගන්න අඩු වෙන ආකාරයට ඉන්න. ආදායම වෙනස් වීම 10000යිනේ. පැවති ආදායම 35000යි. අලුත් ආදායම 45000යි. පැවති ඉල්ලුම 30යි අලුත් ඉල්ලුම 20යි. දැන් මේක සුළු කරලා ගන්න. ඒතකොට උත්තරයක් එනවා. ඍණ 1.6යි කියලා. සුළු කරලා ගත්තා මේ. ඒතර මේක බාල භාණ්ඩයක් කියලා වට නිගමනය කරන්න පුළුවන්. නේ? එහෙම හරියට වෙනවා එතකොට. රයිට්. ඒක හරි. ඒකේ ප්‍රශ්න දෙකක් තිබ්බා. එතකොට ඊළඟ එක තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ 2019 එකේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. සැපයීමේ වෙනස් වීමට බලපාන ප්‍රධාන සාධක 4ක් සඳහන් කරන්න. සැපයීමේ වෙනස් වීමකට. ඒතර සැපයීමේ වෙනස් වීමට බලපාන සාධකකම මට තේරෙනවා මිල හැර අනිකුත් සාධකයි ලියවෙන්න ඕනේ. ඒක වැඩි වෙන ආකාරයෙන් අඩු වෙන ආකාරයෙන් අහලා නැහැ. ඒකෙන්ද මිල හැර අනිකුත් සාධක ලියවනම් හරිය. ඊළඟට තියෙනවා කුෂිකාර්මික භාණ්ඩ වැනි භෝග වැනි ප්‍රාථමික භාණ්ඩ වල මිල ඉතා අස්ථායි වෙන්නේ. ඔගේ උත්තරේ තියෙනවනේ මම කියවලා බලන්න හොඳට මාකින් එකත් ලියා ගන්න ඇතිනේ. දැන් කුෂිකාර්මික භෝග සම්බන්ධයෙන් උතන බලපාන තීරියයි ඒක ලියන විදිය මම පැහැදිලි කරන්නේ. කුෂිකාර්මික භෝග වලට සාමාන්‍යයෙන් ගත්තම තියෙන්නේ අත්‍යවශ්‍ය ඉල්ලුමක්. ඒවා දෛනිකව ආහාරනේ. ඒතර ඉල්ලුම ගත්තම අත්‍යවශ්‍ය භාවයක් වෙන ඉල්ලුම අනම්‍ය තත්ත්වයකට එනවා. ඒ වගේම මේ වගේ සැපයුම ගත්තත් අනම්‍ය. මේ සැපයුම ඉල්ලුම හා සැපයුම අනම්‍ය වීම හින්දා දැන් ඉල්ලුම හා සැපයුම අනම්‍ය වුණාම වට තේරෙනවනේ. ඉල්ලුම හා සැපයුම අනම්‍ය වීම මත මෙන්න අනම්‍ය ඉල්ලුමක් මෙන්න අනම්‍ය සැපයුමක්. මේම අනම්‍ය වෙළඳපොළකදී දැන් මේකනේ දැන් වෙළඳපොළේ තියෙන මිල මේ සැපයුමේ වැඩිවීමක් හෝ මේ වගේ සැපයුම වැඩිවීමක් වුණොත් මිල විශාල වශයෙන් අඩු වෙනවා. අපි ඉල්ලුමේ ඊට පස්සේ අපි ගමු කොහෙනම් ඊළඟට ඉල්ලුමේ වැඩිවීමක්. ඔන්න ඔහොම. එතකොට මිල ඉතා විශාල වශයෙන් වැඩි වෙනවා. ඔන්න මිලේ දැඩි උච්චාවචනයන් වෙන්න හේතු තමයි ඉල්ලුම හා සැපයුමේ තියෙන මේ අනම්‍යතාවය. ඉල්ලුම අනම්‍ය වීම සහ සැපයුම අනම්‍ය වීම. ඒතර මේකට හේතුව ඒක. ඒතර ආයකර බලපාන විදිහට ලියන්න ඕනේ. දැන් ඉල්ලුම අනම්‍ය වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔයා දන්නවා ඉල්ලුම අනම්‍ය වෙන්න ඔයා ඉගෙන තියෙනවා සාධක. මිල ඉල්ලුම නම්‍යතා තීරකයට. ඒතර ඉල්ලුම අනම්‍ය වෙන්න නම් භාණ්ඩේ අත්‍යවශ්‍ය බව වැඩි වෙන්න ඕනේ. අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන්න ඕනේ ඉල්ලුම අනම්‍ය වෙන්න. ඊළඟට ආදේශන අඩු වෙන්න ඕනේ. ආදායමෙන් සුළු ප්‍රශ්නයක් වැය කරන්න. නන්න ඒ වගේ. සැපයුම අනම්‍ය වෙන බලපානවත් ඒ විදිහටම ලියන්න පුළුවන්. සැපයුම් තියෙන ක්‍රියාත්මක කිරීම කෙටි කාලයකින් කරන්න බැරි වෙද්දී කර්මාන්ත සම්පත් සංචලනය කරන දුෂ්කර වෙද්දී ඒතකොට සැපයුම අනම්‍ය වෙනවා කියන්නේ. අන්න එහෙම ඉල්ලුම හා සැපයුම අනම්‍ය වීමට බලපාන සාධකත් එක්ක තමයි මේකේ උත්තරේ හදලා තියෙන්නේ. බලන්න. ඒ ටික එකතු කරන්න ඕන හරියට. ඊළඟ පුතේ කෘෂිකාර්මික භාණ්ඩ වල මිල ස්ථායීකරණය සඳහා ඒ කියන්නේ මිල උච්චාවචනයන් මිල ඉහළ යාම් පහළ යාම් වළක්වලා කෘෂිකාර්මික භාණ්ඩ වල මිල ඉතා ස්ථායී ලෙස පවත්වා ගන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අවම මිලක් නියම කරන්න පුළුවන්. අවම මිලත් එක්ක මිල ආධාර ප්‍රතිපත්ති යටතේ අතිරික්ත වගේ මිලදී ගන්න පුළුවන්. එනත උණ පූර්ණය ගෙවන්න පුළුවන්. නේ? ඒ වගේම මේ මිල පහළ යද්දී සැපයුම සීමා කරගන්න කියලා නිෂ්පාදන කෝටා සලාක් කිරීම නියම කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඊළඟට ඔගේ හතරවෙනි කොටසේදී බදු ගාණක් තියෙනවා. බදු ගාණ. ඒතොර හරි සරලව බදු ගාණ හදා ගන්න පුළුවන් මහ ලොකු දෙයක් අහන්නේ නැහැ. සමතුලිත බද්දෙන් පස්සේ
ගෙනුම් කරුවා ගෙවන මිලනේ. ඒතොර මේකේ නිෂ්පාදකයා මතනේ බද්ද ගලපන්න තියෙන්නේ. ඒතොර සැපියුම් සමීකරණේ මිලෙන් බද්ද අඩු කරන්න තියෙන්නේ. අඩු කරලා සුළු කරන්න තියෙනවා හදන ක්‍රමයට. ඒතොර බද්දෙන් පස්සේ අලුත් පාරිභෝගික වෙන මිල එනවා. ඔගේ දාලා තියෙන විදිහටම සුළු කරලා ගන්න පුළුවන්. ඊළඟට රජයට ලැබෙන බදු ආදායම ගද්දී ඒකක බද්ද ගුණ කරන්න බද්දෙන් පස්සේ රාජ්‍ය ආදායම. බද්දෙන් පස්සේ අලෙවි ප්‍රමාණය. එතකොට එනවාට ඔය රාජ්‍ය ආදායම. හරිද? රයිට්. එතකොට මේ දෙක ඉවරයි. මම ලොකු අමාරු ප්‍රශ්න දෙකක් නෙමෙයි 19 නිව් සිලබස් එකේ තිබ්බේ. ඒකත් ඉවරයි එතකොට. ඊට පස්සේ අපි ඕකේ දැන් ඔයගොල්ලොන්ට 2015 අපි කතා කරලා ඉවරනේ ඔක්කොම 2015 ඉඳන් 19 දක්වා ඔක්කොම ඉල්ලුම සපීම නම් සමතුලිතේ නම්‍යතාවයේ රජමැදිහත් තියෙනවා. දැන් ඕකේ ඔයාලා ලියන්න පටන් ගන්න ඊළඟ පාස් පේපර් සෙට් එක පස්වෙනි එක දෙන්න කලින් ඔය හැම එකේම නිෂ්පාදන න්‍යාය හැම අවුරුද්දෙම ලියාගෙන යන්න ඉස්සරහට. දැන් මම මේකයි කරන්න ඕනේ කියලා කියන්නේ නැහැ. දැන් ලියාගෙනම සති දැන් මේ ඉන ඉරිදා වෙද්දි මම දානවා 2015 සම්බන්ධයෙන් ඒකේ ඉස්සලම ලියන්නකො මෙහෙම 15යි 16යි 2015යි 16යි නිෂ්පාදන න්‍යාය වෙළඳපොළ ආකෘති සම්බන්ධ ප්‍රශ්න කියන්නේ ඉතුරු ටික බහුවර්ණ වල ඉතුරු ටිකයි රචනාවල ඉතුරු ටිකයි 15යි 16යි ඒ ටික ඉවර කරගන්න. තමයි මේ වගේ මාකින් ස්කීම් ඊළඟ ඉරිදා සමුද වෙද්දි හදලා දාන්න. හරිද? රයිට්. ඒතකොට ටික කරගෙන යන්න ඊළඟට පස්වෙනි මේක ඉවර කරලා පස්වෙනි පාස් පේපර් සෙට් එක වැඩ පටන් ගන්න. රයිට්. එහෙනම් දරුවනේ අදට මේ රෙකෝඩින් එකේ වැඩ ඉවරයි. අපි යනවා 19ත් නිව් සිලබස් එකෙත් උත්තර සාකච්ඡා කිරීම කරා.